දැන් කැලේ නම් හුද්ද වෙලා ගිහිල්ලානේ. කැලේ හුද්ද කරා. ඔව්. කැලේ නෙවෙයි මැලයක් පා ගන්න තියෙනවා. ඔව් මැලේ නෙවුණා ඒ පෙළපාලි කරලා ඒ වරෙන් වරට කරන්නව පෙළපාලි මග හරින්න බෑනේ නේ. ඒ චාරිත්‍රය චාරත් ඒ කරන්න ඕනේ කරපු විදියට පැරණි විදියටම කරලා එනකොට ඉතින් මැලේ අපේ කපු මහත්තයා තමයි මැලේ බාරව වැඩ කරේ. මම මැලේ ගැව්වනේ. ඔව් මැලේ ගැව්වනෝ. මැලේ ගැහුවා කියලා මැලේ ඉස්ස කරන්නේ නේද? මං කරයි. ඔව් කොහොමද? ඉතින් මේ අඟුරක් හරි පාගලා ඒ චාරිත්‍රය කරන්න ඕන. ඔව් ඔව්. ඈ දේවල් උදලා නේද කරන්න. දෙවුල් දෙවියන්ගේ. එදා දෙවුල් දෙවියෝ ගොඩ බසින්න වේලාවේදී ඒ සිද්ධ සීමාමුනි සත්පත්ති දෙවියන් වහන්සේ ඒ දෙවුල් දෙවියන්ට ගොඩට එන්න දුන්නේ නැහැ. ඈ ගොඩට එන්න නැත. ගිනිමැල හතක් කැරියා ඉස්සරහට. ඒ පාර එක මැලයක් තමයි අද මේ පන්සල් බුනේ නේද මේ ස්ථානේ නේද? ඔව් මේ එක මැලයක් තමයි මේ. ඉතින් මෙන්න මේ මැලේ කාගන්න මේ වරමක් දුන්නේ දෙවුල් දෙවියෝ. ඈ ඉතින් එදා ඒ මැලේ පා ගන්න ඕන නම් සිද්ධ සීමාමුනි පත්නි දෙවියෝ කිව්වා ඔව්. තමන්ගේ හාස්කමක් පෙන්වන්නේ කියලා. ඈ හාස්කම පෙන්වන්නේ කොට පස්සේ දෙවියෝ දෙවියෝ ඒ ආපහු නැවේ සත්කට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඔව්. වැලි මිරිකලා වතුර අරන් තියෙනවා. වැලි ලිපේ තියලා බත් හදලා කියලා තියෙනවා. ඒ වගේ හාස්කම් ගොඩාක් කරලා තියෙනවා. ඒ නිසා මේ මැලේ පාගන්න මේ දෙවුල් මඩුවේ එක පුද ගන්න දෙවිවරු කොට්ටාසයයි ඉන්නේ. හැම දෙවියෙකුටම මේ දෙවුල් මඩුවේ පුද ගන්න බෑ. ඒ පුද ගන්න ලැබිච්ච දෙවුල් දෙවියෝ තමයි මේ එදා කරපු ඒ යාග සෝමාන්තියේ මේ මැලේ පාගා අවසන් වෙනකොට අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනික ස්වාමීන් වහන්සේටත් ඒ දේවාල බාර වැඩ කරන්නා වූ කපු මහත්මයාටත් සතර පේරුවේ දායක වූ කාර්යක සෑම දෙනාටත් පිරිමිවන් ගැහැණුවන් කුඩාවන් සෑම දෙනාට අධ්‍යාපනය කරන්නා වූ සෑම දෙනාටත් ඒ වගේම අපගේ ඒ බස්නායක නිලමේතුමන් ඇතුළු අනිකුත් නිලමේතුමාලන්ට දොස් දුරු කරගන්න තමයි මේ මැලේ පාගලා අවසානයේ සේස්ථාන්තියක් මේ මැලේ පාගා සිටින්න වගේම ලෙඩක් දුවක් නැතුව ඉතින් දෙපතුල යන දෝෂ දුරු වෙලා සේස්ථාන්තියක් එනවා. එහෙමනම් මේ මැලේ පාගන්න නිකන් බෑ. එහෙනම් ගිනි කඩක් ඕන. එන්න ලේට්ටලා තියෙන මාත්‍යා. ඒක දෙන්න ඕන අපේ ස්වාමින් වහන්සේගේ අතින් ස්වාමින් වහන්සේ තමයි මූලිකව එනකල්ලා ස්වාමින් වහන්සේ තමයි ස්වාමින් වහන්සේගේ සිටේ තියෙන මේ දායක පිළිස කවුරුත් සනීපතන්තර හපින සාමියෙන් ඉන්නවා. Satiri bara me siri lak satiri bara me